පින් කරගන්න පින්වතුනි, පින් කරගන්න. දහම අහන්න, කුසල් අහන්න, ජීවිතේ අඩුපාඩු හදාගන්න. දූල පුතාලට කියන්න ඔයාලගේ ජීවිතේ එක්තරා ජීවිතේ කොටසක් බවට බද්ධ කරගන්න ධර්මය අහන එක. මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයේ ඔයාලට පුළුවන් විදිහට පිහිට ගන්න ආයේ මේ වගේ කාලයක් එන්නේ නැහැ. මේ වගේ ජනයා එකතු වෙලා බණහන කාලයක් ආයේ එන්නේ නැහැ. මේ අවසන්ක. මේක පහනක් නෙවෙන්න කලින් එළිය වැඩි වෙනවා වගේ එකක්. ආය අනාගතයට විහෙර විහාරවල බැඳෙන්නේ නැහැ. දුවේ පුතේ, උඹලගේ ජීවිතේ පිනින් පුරව ගන්නilla. නිවනම පතපල්ලා. අද මේ රැයක් පුරා බණහන පින, බුදුරජාණන් වහන්සේට අනද මොනදුට පැහැදුන පින, දහමේ වටිනාකම තේරුම් ගත්ත පින අපිට සංසාර දුකෙන් නිදහස් වෙන්නම හේතු වාසනා වේවා. අහිංසක මිනිසුන්ට බණහන් උපකාර කරන මේ සත්පුරුෂ දෙවියන්ට පින් සිද්ධ වේවා. අපටත් අනද මොනිදුන් දරාගත් ධර්මයේ සැනසුන ධර්මයේ අවබෝධ කරපු ධර්මයේ අපිටත් අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. උතුම් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, ආනන්ද මුනිදුගේ ආනුභාවයෙන් ඔබට සිත් වේවා.